ගේමින් පප්පා YouTube channel එකට. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Minecraft survival series එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Okay guys. දැන් අපි කරන්න ඕන අර අතන තියෙන village එකට යන එක. අපි මොකෙද බලු පැටියෙක් චූටි බලු පැටියෙක් guys නේ. හරි ඒක නෙමෙයි අපි යන්කෝ දැන්. පට්ට village එක නෙමේක. village කොහමද? උඩ තල්ලු sorry ඒ දුන්නේ අර මොකක්ද දුන්නේ නේ? මොකුත් දෙන්නේ නැතුව ඉතින් පිටු. කොබන්නේ මොකද? අනේ එම්බරේඩ් හතකට පේපර් හතර. මෙතන ලාවෝල අම්මට මේ ගල පිච්චෙනද? පිච්චෙනද යන්නේ? මගේ ඇතුළට යන්නේ. ටක මොකක්ද නෙමෙයි. මට තව වෙනව ගින්නක් කොහින්ද මේ පාරේ? මට සිරි වහල. අයියෝ මොකද කරන්නේ? හරි හිතා ගන්න බෑ. අම්මට සිරි ගෙදර ඉවරයි. කොහොම හරි මේ ගෙදර නම් පෙර ගන්න ඕන. මම දැක්ක පළවෙනි ගෙදර මේ. ටක කරන්නේ. Okay, gini udah. අම්මට සී මේ ගෙදරම. ඉතින් මේ ගල් ටික ඉවර වෙයි. කමන්නේ අපි බලමු මේ ගෙවල් වලින් ලූට් මොනවද කියලා. එතන පල්ලෙහා තියෙනවා ගෙවල්. Okay, blacksmith කෙනෙක්. වෙන්න අර අයන් ගොඩම හදන්න ගන්න එකක්. තොරත් කරලා. Okay guys, ස්පියර් දෙකක්ම තියෙනවා. එයාගෙන් ටාප් ගම ආමර තියෙනවා. අතර පිළි ටිකක් තියෙනවා. කැම. ගහන්න ගන්නේ. ගහන්න. අම්මට වැදුන්නේ. ඒක හරියන්නේ කොහොමයි? guys අපි ගියර අපේ අයන්න හෙල්මට් එක නැහැ ඉතින් එක්කම නැහැ අපිට හෙල්මට් එකක් හදා ගන්න උනේ නැහැ මුලින්ම අපිට බලමු මොකක්ද ඕකේ වුඩ් තියෙනවා ඒක හොඳයි පැටියෝ කොහොමද මේ ගහ කපන්නද ඉතින් guys මම අද හිතන් ඉන්නේ අපිට පොඩ්ඩක් සර්වයිවල් ආ ඉන්න කියලා පොඩි ගෙදරක් හදාගන්න. එච්චර ඇදට කරන්න නම් හිතන් ඉන්නේ. අපි ඔක්කොටම කලින් කෝවර මෙතන හිටිය අයන් ගොල්ල. මේ crafting table එක ප්ලේස් කරා හදාගත්තා නේ මේක කොට ගන්න. ඒක කඩක් කඩන්න. යා බ්ලොක් ගන්න. ඕකේ. අලි පුළුවන් නම් අල්ලලා අපි ගහන්නේ.
ඒ ගයිස් මේ මොකද්ද? එහෙම වෙන්න පුළුවන්ද? අයන් ගොලම්ට බ්ලොක් 3ක් උඩට ගහන්න පුළුවන්ද? මෙන්න මෙහින් එනවා. කොහොම යන්නේ? අපිට යන්න හරියනවා. දැන් නම් ගහන්න බෑ ෂුවර්. ඕකේ. හෙල්ත් එක ඩිංග වැඩි වෙයි. අරුවත ඉන්නවා අම්මන් ගිහිල්ලා ගහනවා බලන්න. බය නෑ මේ පොටක. ටක් මේ වෙයි කියලා බයි හිටියේ. ඊට පස්සේ අපි නෑ ඕකට මේ එකක්. ඒ ෂීල්ඩ් එක. ඕකේ ගයිස් අපි දැන් නම් ටිකක් කියලා අපලා පොටක් අපිට ඇක්සෙස් හදාගන්න. අපි ඒක කොපල් ස්ටොප්ස් හදාගමු. කොහමද පික් එක? මෙතන ගෙදරක් තියෙනවා. මෙතන ඉන්නේ තමයි මේව ගත්තේ. ගයිස් මං කොපල් ස්ටෝන් ටිකක් මයින් කරගත්තා අම්මට සිහි. බෑ වීදේනවා මෙතන ගෙදර තිබ්බ බෙඩ් එකක් ලබලා නම් ගත්තා. Sleeping through the night. Okay. මම මේක ස්පියර් එකක් දාගන්න උඩට. ඊට පස්සේ අපි මේකෙන් ක්‍රාෆ්ටින් ටේබල් එකකින් ස්ටික්ස් හදාගමු. ඊට පස්සේ iron stone axe, stone pickaxe, stone sword. sword එක අපිට kita දාගමු දෙන්න. උඩන් උඩට යවලා එච්චරයි ඕන දැනට ඉච්චර. okay guys පටවල මං හිතියේ guys හිතියේ මේකක් කැඩුවට පස්සේ මුළු ගහම වැටෙනවා වගේ මොඩ්ඩයක් දුන්නා. අපි වැඩිලා මයින්ක්‍රාෆ්ට් එකේ මුල් ටික ගහමු කියලා හිතලා දැම්මේ නෑ ගයිස්. නැත්නම් ඒකට ගේම් ගීසි වගේ. මං අර ප්ලකට් එකට වතුර එකක්වත් තාම ගත්තේ නෑනේ. කොහොමද මෙතන වතුර තියෙන්නේ බෑ. කොහොමද ඉතින් වතුර? දැන් මේකේ ගයිස් වීට් තියෙනවනේ අපිට වීට් ඕන කරන නිසා ආනේ මෙතන වෙල්ලක් තියෙනවනේ වතුරක් වෙල්ල එකේ ඉන්සුලේට් ගන්න පුළුවන්. ඕකේ අපිට කෑමක් නෑ නේද? මෙතන තියෙනවා මේක දාන්න. හරි අමාරු. මම නම් මොකුත් කරේ නෑ. කමන්නේ. සලගල දාන්න කෙනෙක්. ඕකේ මෙතන වීට් තියෙනවා. ගත්තා පැල කරා. අයියෝ ට්‍රේඩ් කරන්නේ මං ආවේ. පැල කරනවා. එතනම පුතේ. පැලෙන්නේ නැතේ. අයියෝ මචං. ඕකේ ඒක වල කරා. මේ වෙලන්නේ. ඒක කොම්පෝස්ට් එක ගාව මේක දාන්න. ඕන ඉල්ලට ගන්න පුළුවන්. ආයිත් අපේ තාත්තා මේක කරගමු. ඒ සයිඩ් එකේ වතුර බකට් එක නැතුණා මේ වයින් වගේ ඔය සයිඩ් ක්ලච් එකක් ගන්නවා. ඔයාලා දන්නවද දන්නේ අපිට පුළුවන් එයා ප්ලේස් කරලා ක්ලච් එක මට නම් බෑ ඉතින් ඕක. මම දැකලා තියෙනවා සමහර කට්ටිය ක්ලච් කරනවා. මෙතන වීට් එකක් නම් පොඩ්ඩක් බලමු ඒ ක්ලච් එක. මම බැරි බව දන්නවා. ඒක හොඳ වැඩක් තමයි.
අනේ guys දෙකේ 4 damage නේ. ඒක කොහොම මේ බ්ලොක් ටික කම්ප්ලීට් කරලා බ්ලොක් ටිකට තියෙන්නේ අර ස්ටෝන් ටික දෙනවා ඒක. පස්සේ අපිට දැන් ඉන්න රෝගස් එකේ guys අපි ස්ටෝන් ගොඩක් කරේ මොකද අපේ ටූල්ස් මේ ස්ටෝන් ඔක්කොම ස්ටෝන් guys. එතන බෙඩ් එකක් තියෙනවා අපිට බෙඩ් එක. අම්මට සිරියන් කියලා කිව්වේ තාමද මේ තාම මත් ගත්තේ නෑ නේද වතුර ටිකක් අම්ම. නැත්තම් මට මේක අමතක වෙනවා හැමතිස්සෙම අපි ටික. දැන් දාන්නේ කරා. ඕ තව ටිකක් අපි කිය. ඕකේ. සිටියම් හදලා දාන්න. cartography table. දැන් ටික අප්ඩේට් කරන්න ඕනේ. නේද ආවා. තව ගෙදරක් තියෙනවද නෑ? ඉතිරවත් තියෙන්නේ. නේ මේක තියෙන කැරි. මේ හත්තක් ගියේ තුල පෙර වෙලානේ. අයියෝ මේක හරි හොඳයි. ඇඳක් විතර. මේ රැපි අපු ගෙදරම නෙමෙයි. ඕකේ. කලුයි. අම්මට සිරි අපි විලේජ් එකෙන් අර පැත්තේ විලේජ් එක තිබෙන්නේ නැතු මෙහාට ඇවිල්ලානේ. අම්මට සිරි මගේ අංග බලක හොඳට මතුවලා. මේක එක එකනේ වැඩි වෙන්නේ ඔන්න ඔකේ ප්‍රශ්න. මගේ කයිෆේ වැඩි වෙන්නේ කියලා නෑනේ. ඔන්න මේක කියන්නේ. ඕකේ අපි යන්න තියාගමු. ගමු. දැනට guys මම මෙතන දෙපේ පොඩක් අපිට නිකා ගන්න පුළුවන් බෑනේ. මේක normal දැස්සක් නේ. ඕකේ. මට දැනට කිසි අයිඩියා ගන්න නැහැ. දැනට මං හිතන් ඉන්නේ guys පොඩි ගෙදරක් හදන්නනේ. පොඩි ගෙදරක් කියන්නේ චූටිම චූටි ගෙදරක්. ඒකට ඕන ගන්න ඕනේ. ඉතින් මං ගෙදර හදන්න ඕන ඔක්කොම පාට් ටික අරගෙන අපු වෙන්න. ඕකේ guys මම පුටි ටික නම් එකතු කරගත්තා. මං හිතන් ඉන්නේ මේක වුඩ් වලින් හදන්න ආවෙන විතර ෂීට් කෙනෙක් මන්ලට බැටළුවා. ඉතින් හදන්න තැනක් තමයි දැන් නැත්තේ. මේ විලේජ් එක ගාව හැදුවා නම් guys අපිට වාසි. මොකද මොන යාර මෙතෙන් අපිට විලේජර්ස් වල කොහේ මාරන් යන්න පුළුවන් ට්‍රේඩ් කරන්න. ගොඩක් දේවල් වලට අපිට වාසි මේ හරියෙන් හැදුවා. මෙන්න මෙතන වගේ මේ ගස් ටික මෙන්න මේ ගහ කැපුවා කපලා පොඩි බේස් එකක් කරමු මෙතන ගමු අපි බ්ලොක් ගමු 8ක් 1 2 3 4 5 6 7 8 හරි මෙතන 8 වෙනි බ්ලොක් එකේ ඉඳන් 9 ගිහිල්ලා මෙහාට 4 5 6 7 8 9 1 ඕකේ. මෙතන තමයි මේක හයි. ඕකේ නේද ගහක් තියෙනවනේ. මේ ගස් දෙක කපලා දැම්මා නම් ගෙදර හරි. එහෙනම් මම මේ ගස් දෙක දැන් අපි මේ ගස් දෙක කපලා දාමුනේ. ඕකේ ඒ ගහේ පොරට පිටින් ඕකේ මේ ගහ කපා ගමු. ඒ ගහත් හරි guys කපා ගත්තා.
මේ වල්ලෙක් මට පුරා පොට එනවා නිතාගෙන මේ බල්ල ගැන බලාගමු. හැබැයි මට ටීප් එක නිතා ගන්න නැතුව අම සොම්බි ගෙනෙත් ස්කෙලටන්. ඊ අතන ස්කෙලටන් නැතුව කරන්නේ. කො මෙතනද? මට හිතන්නේ ඕකේ මේ ගස් එකට මොකක් හරි වෙනකම් මම මේ බලන් ඉන්නේ. අපිත් ටින්ගඩිය කොල කඩමු ගන්න. නැත්තම් okay guys මෙතන ගස් වගේ තිබ්බා දැන් නෑ අතන නම් කොළ වගේ කොහෙන්ද නැහැ ඉතුරු වෙලා තියෙනවා ඒක වෙන කතාවක් අපි ගෙදර හදන්න පටන් ගනිමු මෙතෙන්ට දාමු ටොප් ටිකක් හතරක් පිට ගමු 1 2 3 sorry 1 2 3 hari guys මේක හදලා ඉවරයි අපි ඊට පස්සේ මේක හදන්න කොකෝ වැටෙන්නේ ඒක දාඩි කරයි අපි මෙහාටත් දාගමු එහෙමම ඕකේ බ්ලොක්ස් ඉවරයි වෙලාවට මම ගොඩක් කඩාගෙන තියාගත්තා තව හදා ගන්න පුළුවන් වුණා ඕකේ මෙහාට දාගමු හරි මෙන්න මේක තමයි guys මේ බේස් එක මේක අපි උඩ ටික වහලා දා ගන්න ඕන මේකෙන් මේවයි ඊට පස්සේ මං හිතන්නේ ස්ටෝන් ඉවර වෙනවා අපේ ස්ටෝන් ටිකක් ගේන්න මේ වගේ අන්තක් ගාලා ස්ටෝන් ටිකක් අරගෙන නම් guys ගන්න ඇති වෙයි කිව්වා පතම මදි වෙයි වගේ මම දැන් නම් හිතේ ඕනේ මදි ඕනේ පුළුවන් විදිහට තියාගන්න අපි විස්තරක් හදලා කරමු එකයි අපි වෙල් එක කරන්න ඕනේ කොහෙන්ද සොම්බි hello කොහෙද ඉන්නේ වැඩක් නෑ ඔහෙ හිටියත් අපයි නෑ ඕකේ අපි වෙන මේ ගෙදරම ඉවර කළා දාමු ගෙදරම ඉවර කරන්න ඕනේ නැහැ ඉතින් විලේජ් පවුනේ ඉතින් මෙතන තියෙනවා නිකන්නේ 6 ඇති මේ ගියම් මදි වෙනකො මං කියන්නේ 6 මං හිතන්නේ හරියට මැති නෑ 4 අයියෝ බැහැනකොට ඕකේ guys ඒ ටික ප්ලේස් කරලා ඉවරයි අපි දැන් වඩු ටික තියාගමු මෙතන මගේ බෙඩ් එක
crafting table එක මෙතනින් තියෙනවා craft හැම බඩුවම අරන් යමු guys ගෙදරට මේක දෙන්න එහෙම අයියෝ අවු බඩගින්න බෑ guys කොරන්නේ මේ ගේමේ හැම තිස්සම බඩගින්න එනවා සුම්බීනේ කිසාවතියක් ඇහුණා කමන්නේ අපි යන්නේ වෙතේ පල්ලෙහා කොහෙද කිව්වලු කොන් අම්මා නේද 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 පල්ලෙහා ඇතුලේ දැන් ජීප්පේ කොහොමද ජීප්පේ නේද නැතිවෙන්න නැහැ ඇතිවෙන්න තියනවා නේ blacksmith කෙනෙක් guys තව blacksmith කෙනෙක් ඉඳලා මම දන්නේ නැහැ. කමන්නේ ඒක අපේ වාසනාව කියලා හිතමු. මේක මෙහෙ තියාගමු. කොපර් මේකක් හම්බුණා. ඊට අමතරව වයන් මෙදින් සමන අපේ ඉස්සරහින් තියෙනවනේ. ඔව්. තව blacksmith කෙනෙක් ඉතර. අපි ඒකට චම්බල guys මේක නම් blacksmith ලකුඩයිනේ. මෙන්න guys diamond. මේ මං කලින් මේකවල දැක්කේ නැහැ. අපි මේ guys කඩාගෙන යමු. අනේ අපි ඉන්නේ fully. දැන් කොහෙද අර ගෙවල් දෙක තිබුණේ මෙහෙ අම්බෝ මේ ගස්ටිගේ පොත එනසයි මේ මෙහෙ තමයි ගෙදර පිටිපස්සේ මම මේක මේ මට මතක නැහැ අම්මට ගෙදර පිටිපස්සේ අවුලක් නෑ ඔබත් ගෙවල් ළඟ තියෙන අසල්වැසියෝ මේ කොට බකට් එක පාය කර මේකදී මේ ගෙදර යනවා කාට එනවා මාකසයේ මේ ගෙදර තිබ්බා වගේ තව එක දෙයක් ගන්න ෆර්නස් එක අර බ්ලාස්ට් ෆර්නස් එක නේද කොහෙද මොන ගෙදරද ඒක දීප්පේ මට මතක නෑ තිබ්බ ගෙදර වහාම කියනු එතකොට ඉතින් එන්න පාරක් හදලා දී යන්න පාරක් හදලා දියන්න ඕන guys අම්මට සිරි වැසි පැත්තට ආවහුනේ ඈ මම දැක්ක ස්පයිඩර් කෙනෙක් ඕන කරා මේවා තියෙනවා guys බය වෙන්න ඕනේ නැහැ මෙතන ස්කූල් එන පුරයක් තියෙනවා මේවා ඔස්මන් තියෙනවා මෙතෙන්ට ආවම අපි මේ කඩලා මෙහෙම දාන්න මේක කඩලා ඊට පස්සේ ගියා ඕකේ නිදාගත්තා කොහෙදර ඒක හොයාගන්න ඕන කොහොම හරි ඈ මේක ගන්න මේ එළියක තිබ්බා වෙන්න නෑ මේ එළියක බ්ලාස්ට් කරනසක් අනිති අනික මට මතක තිබ්බා අන්දන්න බ්ලාස්ට් ෆර්නස් එක වැඩ කරන්න පුළුවන් මේ කරවන්න කොහොමද කියලා කමන්න එහෙක දැන් මොකද මම දැන් කියන්නේ මතක නැහැ ගෙදරට
මේක ප්ලේස් කරමු මේ හරිය. ඊට පස්සේ අපි අතට ගමු ග්ලාස් බර්නර්ස් එක යමු එතනින්. ඊට පස්සේ ගමු කාකරම් ටේබල් එක. ඒක මෙතනින්. ඊට පස්සේ ගමු මේක ස්ටෝන් කටර් එක තියමු මෙතනින්. දැන් මෙතෙන්ට දාන්න ඕන ෆර්නස් එක. අපිට ෆර්නස් එකනේ ගයිස් ඕනම ගන්න බලන්න අපි ඒක ටැග් ගාලා හදාගමු. අපිට 9යිද නෑනේ 8යි වුණ මේවා කොබල් ස්ටෝන් අටක් මෙන් ගන්නි. මේවයි තියෙන ඕන තරම් කොබල් ස්ටෝන් ගෙවල්. ස්ටෝන් ගත්තා ගයිස් ගෙවල් කඩලා. දැන් තියෙන ඕන තරම්. ක්‍රාෆ්ටින් ටේබල් එක. අපිට ඩයිමන්ඩ් බඩුත් හදාගන්න ඕන. අපිට ඩයිමන්ඩ් බඩු one cobblestone please. දෙකක් හදාගත්තා. අපි දැන් හරි මෙතනින් තියාගත්ත ෆර්නස් එක පොට්ටක් ඉන්න මොනවද ඉඩමක් ඊට පස්සේ චෙස්ට් එකක් මෙතනින් අනිත් චෙස්ට් එක මෙතන අපිට දැන් වැදගත් දේවල් ඔක්කොම ඩයිමන්ඩ් ටික ඉවරන තිබ්බා මෙතනින් ලෙගින්ස් එපා මේකත් එපා මේවත් එපා මෙච්චර බ්ලොක් එපා මේක විතරක් ඔක්කොම මේ කියන එක දාන්න ඕන මේ අතේ තියාගන්න ඕන තව බ්ලොක් ස්ටැක් එකක් විතරයි. ඕකේ මගේ මේක මේ වෙලා නේද? අපිට වෙන අලුත් මේකක් හදාගන්න ඇක්ස් එකක්. දෙක. ස්ටෝන් නේද? මේකට ගියා ඇක්ස් එකට තව එක කොපර් ස්ටෝන් එකක් ඕනේ. මම දෙකක් ඇදුවානේ. ඇක්ස් එක හදාගත්තා. ගත්තා. ගියා. ඒක ප්ලේස් කරමු. අපේ ගෙදර. ओके नहीं तो पिकअप करते रोज में वहाँ रखने पूरा विचार මට හිතනවා ගයිස් සෑන් ගෙනල්ලා මේ හැම තත්ත්වයකටම වීදුරු දාන්න. එතකොට අපිට වටේ හොඳට පේනවා. හරි. ඒක පස්සේ බලමු. දැන් guys මේ ඩයමන්ඩ් වලින් මොකද කරන්නේ? ඇක්ස් එකක් හදනවද? සෝඩ් එකක් හදනවද? මේකක් හදමුනේ එන්චාන්ටින් ටේබල් එකකට තියාගමු. අපිට ඕන තරම් ඉතින් guys ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් කරන්න. අපේ වීඩියෝ හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.